ජපාන අකුරුලේ මේ මාස්ටර් කෙනෙක් වෙන්න පළමු පියවර ජපානීස් හිරගන. ඉතින් සේකෝ ජපාන් YouTube channel එකට ගිහලා ඔයගොල්ලෝ සියලු දෙනෙක්ම සාදරයෙන් පිළිගන්නවා. අදත් ඉතින් අද අපි හතරවෙනි වීඩියෝ එක අපි කතා කරන්න යන්නේ හිරගන හෝඩියේ තාතීරුව. තා චි ච තේ තෝ. ඉතින් අපි මුලින්ම හඳුනගනිමු තයන් පියවර 4 තියෙන ලියන්න. අපිට දැන් මේ තිරේ දැක්වෙන ආකාරයට ඉස්සෙල්ලාම හරස් සිරක් හදනවා. ඊට පස්සේ හරහා යන විදිහට ඉහළ සිට පහළට සිරක් ඇඳලා 3-4 පියවර හොයන්න වගේ ලියන්න. ඉතින් ඊළඟට බලමු තාතීරුවේ දකුණු උච්චාරණය කොහොමද වෙන්නේ කියලා. ඉතින් තයන්ට තෙන් එකතු වුණාම එහි දකුණු උච්චාරණය වෙන නැත්නම් දකුණු උච්චාරණය හැදෙනවා ද කියන උච්චාරණය. ඊළඟට චියන්න අපි ලියන්නේ පියවර දෙකකින් ඉස්සෙල්ලාම හරස් සිරක් ඇඳලා ඊට පස්සේ කපාගෙන යන විදිහට ඉහළ ඉඳලා පහළට ඇඳලා පසුව දකුණු පැත්තට එළියට නෙරලා තියෙන විදිහට තමයි වක්‍රව හිරගන හෝඩියේ සයන්නේ හැඩයට තරමක් සමාන නිසා මේක ගොඩක් අය වරද්ද ගන්න අකුරක්. ඊළඟට චියන්නේ දකුණු උච්චාරණය එහෙම නැත්නම් දකුණු උච්චාරණය වන්නේ ජියන්නම. ඒක ඔයගොල්ලන්ට මතකයි කලිනුත් අපි හිරගන හෝඩිය ඉගෙන ගත්ත ජියන්න කියන උච්චාරණය. මොකද්ද? ෂී කියන අක්ෂරයේත් දකුණු උච්චාරණය ජියන්න. ඊළඟට චියන්න වගේම තවත් විශේෂ උච්චාරණයක් තමයි තාතියේ තියෙන ස් කියන උච්චාරණය. ස් එළියන්නේ එක පියවරකින් ඉහළ සිට පහළට වක්‍රාකාරයට ඔබට දැන් මෙතන දක්වන ආකාරයට එක පියවරකින් ලියන්න. ස් කියලා කියන්නේ හිරගන හෝඩියේ විශේෂ අක්ෂරයක් නැත්නම් විශේෂ උච්චාරණයක්. ඒ මොකද කිව්වොත් අපි මේ අකුර කුඩාවට ලියනවා. චීසයිට්ස් අපි කියනවා චීසයිට්ස් කියලා කුඩාවට ලිව්වහම එතකොට මේක පාවිච්චි කරන්නේ ජපන් භාෂාවේ හල් කිරීම විදිහට. ජපන් භාෂාවේ හල් කිරීම අපි කියනවා සුමාරු ඔතෝ කියලා. සුමාරු ඔතෝ විදිහට පාවිච්චි කරනවා මේ සියන්න කුඩාවට ලියීමෙන්. ඉතින් මේ හල් කිරීම විදිහට භාවිතා කරන්නේ වචනයක මැදට යෙදෙන එක විශේෂත්වයක් වෙනවා. ඒ මොකද කිව්වොත් මෙයාගේ උච්චාරණය වන්නේ මෙයාට පස්සේ තියෙන අකුරේ හල් කිරීම විදිහට. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට දැන් තිරේ පේනවා කයන්න. වචනේ අගට තිබෙන්නේ කයන්න. ඒ නිසා එයාගේ මැද ස් කියන එක කුඩාවට ලියවිලා තියෙනවා. එතකොට එයා කියවෙන්නේ හල් කයන්න විදිහටයි. එතකොට වචන උච්චාරණය වන්නේ ජික්කා. ජික්කා කියන එක. අපි තේරුම දෙනවා ජික්කා කියලා කියන දෙමාපිය නිවසට මව්පිය නිවසට. ඊළඟට දෙවෙනි උදාහරණය ඔයගොල්ලන්ට පේනවා අවසානයේ තියෙන තයන්න. මැදට තමයි ස් එක ඉදලා තියෙන්නේ. එන්නේ හල් තයන්න විදිහට කියනවා අපි කත්තා කියන්නේ. කත්තා කියලා කියනවා යම් කිසි දෙයක් මිලදී ගත්තා කියන අදහස. ඊළඟට ස් කුඩාවට ලිවීමෙන් භාවිතා කරන තවත් විදිහක් තමයි යම් කිසි අදහස ප්‍රකාශ කිරීමේදී අපි එකවර නවතින උච්චාරණයක් කරනවා. උදාහරණයක් විදිහට පුදුම වීමකදී වගේ කියනවා වගේ පුදුම වීමකදී නැත්නම් ප්‍රශ්න කිරීමකදී වගේ අපි පාවිච්චි කරන එකවර එම උච්චාරණ නවතිනවා කියන අදහස ප්‍රකාශ කරන්න ලිවීමේදී මේ ස් අකුර කුඩාවට ලියනවා. අන්න ඒ වෙලාවට මම කලින් කියපු හල් කිරීමකදී අගට යෙදෙන්නේ නැහැ කිව්වා වුණාට මේ වෙන අවස්ථාවල ඒ ස් එක අපි කුඩාවට ලියන්නේ වචනේ අගටයි. ඊළඟට සයන්නේ දකුණු උච්චාරණය නැත්නම් දකුණු උච්චාරණය වන්නේ ዝ කියන උච්චාරණය. ዝ කියලා කියනකොට ඔයාලට මතක් වෙනවා අපි මීට කලින් ඉගෙන ගත්තා සා සී සු සේ සෝ වලත් දකුණු උච්චාරණය වන්නේ ዝ කියන එකමයි. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මෙහෙම එකම උච්චාරණ දෙකක් තියෙන්නේ කොහොමද කියලා. ඇත්තටම උච්චාරණ දෙකක් නෙමෙයි ዝ සහ ජි කියන උච්චාරණ දෙකට අකුරු දෙක බැගින් අක්ෂර 4ක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු මොනවද මේ අක්ෂර 4 කියලා. යොත්සුගන සමාන උච්චාරණ සඳහා වෙනස් අක්ෂර කීපයක් පවතින එක තමයි අපි මේ විදිහට හඳුන්වන්නේ. යොත්සු කියන ජපන් භාෂාවේ හඳුන්වන්නේ 4යි කියන එක. ඉතින් ඒක විශේෂ අක්ෂර 4ක් නිසා යොත්සුගන කියලා අපි හඳුන්වනවා. ඒ අනුව පළවෙනි උච්චාරණය තමයි ජි කියන උච්චාරණය. ජි කියන උච්චාරණයට අකුරු දෙකයි. එකක් තමයි චියන්නේ දකුණු උච්චාරණය, අනිත් එක ෂියන්නේ දකුණු උච්චාරණය. ඊළඟ උච්චාරණය zu කියන උච්චාරණය. zu කියන උච්චාරණයට අක්ෂර දෙකයි. ස් යන්නේ දකුණු උච්චාරණය සහ සු යන්නේ දකුණු උච්චාරණය. ඉතින් එකම උච්චාරණයට අක්ෂර කීපයක් තියද්දී ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවට යොදාගන්නේ මොන අක්ෂරයද කියලා නෙවෙයි වඩාත්ම නිවැරදි එක. ඉතින් අපි දැන් ඉගෙන ගනිමු ඒ අදාළ උච්චාරණයට අනුව අපි යොදාගන්න නිවැරදිම අක්ෂරය කුමක්ද කියලා තව තීරණය කරන රීතිය මොකක්ද කියලා අපි දැන් බලමු. ඉතින් ඔබට හරි පහසුයි ඒක තේරුම් ගන්නට. දැන් තිරේ දක්වන ආකාරයේ වචන දෙකක් තියෙනවා. පළවෙනි වචනේ තමයි චි ජි ම. දෙවෙනි වචනේ ෂිජිම. ඉතින් මේ වචන දෙක දිහා බලන ඕගොල්ලන්ට තේරුම් ගන්න පහසු පළවෙනි වචන තියෙනවා චිජිම කියන්නේ පළවෙනි උච්චාරණය චියන්. ඒ නිසා අපි එතන ජියන්න ලියන්න පාවිච්චි කරන්නේ චියන්නට අදාළ ජියන්න. ඊළඟ දෙවෙනි වචනේ ෂිජිම. ෂිජිම කියන එකේ පළවෙනි උච්චාරණය වන්නේ ෂියන්න නිසා අපි පාවිච්චි කරන්නේ එයාට අදාළ ෂියන්නේ ජියන්න තමයි පාවිච්චි කරන්නේ.
ඒ වගේම තමයි තුන්වෙනි සහ හතරවෙනි වචන වල තියෙනවා tsuzuku සහ suzuki කියන වචන දෙක. එතනදිත් පාවිච්චි කරන්නේ පළවෙනි උච්චාරණය තියෙන ස් නිසා ts එකට අදාළ z යන්න තමයි පාවිච්චි කරන්නේ දකුණු උච්චාරණය. ඊළඟට suzuki කියන එකෙත් පළවෙනිට තියෙන ස් යන්න නිසා එයාගේ z කියන එක තමයි පාවිච්චි කරන්නේ. හොඳයි ඊළඟ අක්ෂරය te 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 යන ලියන්නේ හරි පහසුයි. ඒගොල්ලන්ට පේනවා අපේ සිංහල උඩිය ඇද වගේ තමයි ලියන්නේ. ඊළඟට එහි දකුණු උච්චාරණය තෙන් එකතු වුණාම යාගේ දකුණු උච්චාරණය වෙනවා de කියන උච්චාරණය de. ඊළඟට තා තීරුවේ අවසාන උච්චාරණය to to කියන උච්චාරණය. පියවර දෙකයි. ඔයගොල්ලෝ දැන් තිරේ පේන විදිහට පළවෙනියෙන්ම වම් පැත්තෙන් උඩින් ඉඳලා පහළට ඉරක් ඇඳලා ඊට පස්සේ ආය ඊට දකුණු පැත්තෙන් පටන් අරගෙන මෙන්න මේ විදිහට ලියනවා. ඉතින් තයන්නට තෙන් එකතු වීමෙන් හැදෙන දකුණු උච්චාරණය වන්නේ do කියන උච්චාරණය. do කියන උච්චාරණය. හොඳයි ඉතින් අපි අද ඉගෙන ගත්තේ ඊළඟට හොඩියේ තා තීරුව තා chi tsu te to සහ එහි දකුණු උච්චාරණය වෙන da ji zu de do කියන උච්චාරණ ටික. ඉතින් මෙහිදී ඔයගොල්ලෝ මතක තියාගන්නට ඕන තා තීරුව වුණාට මෙහි i සහ u කියන උච්චාරණ විශේෂ උච්චාරණ වෙනවා. chi tsu සහ එහි දකුණු උච්චාරණය ji සහ zu කියන වෙනස් උච්චාරණ ගන්න කියන ඔයගොල්ලෝ තරේ මතක තියාගන්න. හොඳයි අපි දැන් බලමු ඔයගොල්ලෝ ඉගෙන ගත්ත අකුරු කොච්චර දුරට ඔයගොල්ලන්ට මතක තියෙනවද සහ කොච්චර ඉක්මනින් ඔයගොල්ලන්ට අකුරු අඳුන ගන්න පුළුවන්ද කියන එක. te te kutsu kutsu chizu chizu tatsu tatsu toi toi docchi docchi daigaku daigaku asatte asatte. හොඳයි එහෙනම් ඔයගොල්ලෝ අද ඉගෙන ගත්ත හිරගන හෝඩියේ තා තීරුව සහ එහි දකුණු උච්චාරණය වන දා තීරුවයි සුපුරුදු පරිදි අදත් සේකෝ ජපාන් YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ සියලු දෙනෙක්ටම අරිගතෝ ගොසයිමස්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නතුරු සියලු දෙනෙක්ටම සයෝනාරා.